හයි අද අපි ඇවිල්ලා ඉන්නේ අතරගිරියේ තියෙන තවත් ලස්සන ගෙදරකට. ඉතින් මෙතන ඉඳලා කොළඹ අවිස්සාවේල්ල පරණ පාරට මීටර් 200ක් විතර දුරක් විතරයි තියෙන්නේ. ගෙදරට ඇතුල් වෙද්දී මේන් එන්ට්‍රන්ස් එකේ මෙන්න මේ වගේ රෝලර් ඩෝර් එකක් අපිට බලා ගන්න පුළුවන්. ඊට එහා පැත්තෙන් විකට් ගේට් එකක් අපිට තියෙනවා. මේ තියෙන්නේ මේ ගෙදර තියෙන පාකින් ඒරියා එකයි ගාඩන් ඒරියා එකයි. මේ පාකින් ඒරියා එකේ ඉතින් ඔයාලට පහසුවෙන්ම වාහන දෙකක් වගේ පාක් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මේ ගෙදර කොච්චර ලස්සනට මේ ගාඩන් ඒරියා එක ඩිසයින් කරලා තියෙනවද කියලා. ඒ වගේම ගාඩන් ඒරියා එකටම කෙලින්ම ඇක්සස් තියෙන රූම් එකක් මෙතන තියෙනවා. ඉතින් මේක ඔයාලට ඔෆිස් රූම් එකක්, බෙඩ් රූම් එකක් විදිහට ඔයාලා කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. අපි එහෙනම් දැන් ගෙදර ඇතුළට ගිහිල්ලා බලමු. මෙතන තමයි මේ ගෙදර මේන් ඩෝර් එක තියෙන්නේ. ගෙදරට ඇතුල් වෙද්දී මෙන්න මේ වගේ ලස්සන ලිවින් ඒරියා එකක්, හොඳට ස්පේස් තියෙන ලිවින් ඒරියා එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ ඒරියා එක ඔයාලට ඔයාලගේ ටීවී ඒරියා එක විදිහට පාවිච්චි කරන්න පුළුවන්. විශේෂම දේ තමයි මේ ගෙදර හදලා තියෙන්නේ තට්ටු දෙකකට. හැබැයි දැනට නම් මේක තනි තට්ටුවක් තියෙන්නේ. මෙතනින් waterproof කරලා. හැබැයි ඔයාලට අවශ්‍ය විදිහට මේක පහසුවෙන්ම තට්ටු දෙකකට සාදා ගැනීමේ හැකියාව තියෙනවා. මේ ලිවින් ඒරියා එකට එහා පැත්තෙන් ගාඩන් ඒරියා එකට ඇක්සස් තියෙන ඩෝර් එකක් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. අපි පස්සේ ගිහිල්ලා බලමු මේ ගාඩන් ඒරියා එක කොහෙටද යන්නේ කියලා. අපි දැන් යමු මේ ගෙදර අනිත් ටික බලන්න. මෙතනට ආවම අපිට මේ ගෙදර මාස්ටර් බෙඩ්රූම් එක බලා ගන්න පුළුවන්. හොඳ ඉඩකඩක් තියෙන, හොඳ ස්පේස් එකක් තියෙන බෙඩ්රූම් එකක් මෙතන තියෙනවා. ඒ වගේම තමයි මම අර කිව්ව ගාඩන් ඒරියා එකේ පිටිපස්සට ඇක්සස් තියෙන වින්ඩෝ එකකුත් මෙතනින් තියෙනවා. අපි එහෙනම් යමු කිචන් ඒරියා එකට. මේ තියෙන්නේ මේ ගෙදර කිචන් ඒරියා එක. ඔයාලට පේනවා ඇති හරිම මොඩර්න් විදිහට හරිම කාම් වයිබ් එකකින් තමයි මේ කිචන් ඒරියා එක තියෙන්නේ. ඉතින් ඔයාලට ඕන කරන 4 බර්නර් ගෑස් කුකර් එකක්, පැන්ට්‍රි සෙට් එකක් වගේම ග්‍රැනයිට් වලින් ෆිනිෂ් කරපු ග්‍රැනයිට් ටොප් එකකුත් අපිට මෙතනින් බලා ගන්න පුළුවන්. ඉතින් කිචන් ඒරියා එකෙන් එළියට එනකොට අපිට මෙන්න මේ වගේ පොඩි වෙට් කිචන් ඒරියා එකක් බලා ගන්න පුළුවන්. ඊට එහා පැත්තෙන්ම මම අර කියපු ගාඩන් ඒරියා එක තියෙනවා. ඉතින් මෙතනින් ඉස්සරහට යද්දි තමයි අර අපි කලින් පෙන්නපු පැත්තෙන් තිබ්බ ගාඩන් ඒරියා එක මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ විදිහට අපිට තවත් වොෂ්රූම් එකක් ගෙදර පිටිපස්සෙන් බලා ගන්න පුළුවන්. ඉතින් මම ඔයාලට කිව්වනේ මෙතන මාස්ටර් බෙඩ්රූම් එක තියෙනවා කියලා. මාස්ටර් බෙඩ්රූම් එක එහා පැත්තෙම තමයි වොෂ්රූම් එක මෙන්න මේ විදිහට තියෙන්නේ. ඇත්තටම මේ වොෂ්රූම් එක හරිම මොඩර්න් විදිහට ලස්සනට ඩිසයින් වෙලා තියෙනවා. අපි එහෙනම් දැන් යමු මම අර කලින් කිව්වේ ගාඩන් ඒරියා එකට ඇක්සස් තියෙන රූම් එකක් තියෙනවා කියලා. එන්න ඒ රූම් එක තමයි මෙතන මේ තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති ලස්සන view එකක් මේ room එකෙන් එළියට එනකොට අපිට බලා ගන්න පුළුවන්. ඉතින් පර්චස් 8ක තියෙන මේ ලස්සන ගෙදර ඔයාගේ කරගන්න කැමති නම් රොයල්ටන් අපිට කතා කරන්න. 070 400 400 400. ඒ වගේම අපේ social mediaත් follow කරන්න අමතක කරන්න එපා. මේකේ මිල ගණන් දැනගන්න ඔයා අපේ description එක වගේම පහළ තියෙන comment එකත් බලන්න. එහෙනම් මේ වගේ තවත් ලස්සන ගෙදරකින් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. Bye.